US ඩොලර් එක පර්චසින් පව එක එන්නම අඩවෙලා තියන්න. මේකට හේතුව තමයි ඉන්ෆ්ලේෂන් එකයි මනී සප්ලයි කියන්නේ සල්ලි ප්‍රින්ට් කරන එක. ඒවගේම පහුගේ කාල වෙච්ච දේශපාලන සිදුවීම් හින්දා ලෝක අනිත් රටවල් US ඩොලර්ස් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ඕල්ටර්නේටිව් කරන්සිස් ගැන හිතනවා. පළවෙනි ඔප්ෂන් එක තමයි බිට්කොයින්. බිට්කොයින් කියන්නේ ලෝකයේ තියෙන පළවෙනි ඩිජිටල් කරන්සි එක. මේක ලෝකෙට ආවේ 2008 දී. එතකොට දෙවැනි එක තමයි බ්‍රික්ස් රටවල් වලින් හදන පොදු කරන්සි එකක්. අපි දන්නවා බ්‍රික්ස් කියන්නේ බ්‍රසීල්, චයිනා, ඉන්දියා, රෂ්යා, සවුත් ඇෆ්‍රිකා කියන රටවල් පහ. තුන්වෙනි එක තමයි basket of currencies. ඒ කියන්නේ දැන්ට ලෝකෙ තියෙන ප්‍රධාන කරන්සිස් එකතු කරලා හදන පොදු මුදල් ඒකකයක්. උදාහරණයකට US ඩොලර්ස්, යෙන්, යුරෝ, යුවන් වගේ කරන්සිස් එකතු කරලා හදන පොදු මුදල් ඒකකයක්. හතරවෙනි එක තමයි gold back digital currency. ඒ කියන්නේ බිට්කොයින් වගේ ඩිජිටල් කරන්සි එකක්. හැබැයි පාවිච්චි කරන්නේ ගෝල්ඩ් වගේ වටිනාකමක් තියෙන ඇසට් එකක්, ස්ටෑන්ඩඩ් එකක් හැටියට. පස්වෙනි එක තමයි චයිනීස් යුවන්. අපි දන්නවා චීනය අවුරුදු 10කින් 15කින් වගේ ඇමරිකාව පාස් කරලා ලෝකෙ තියෙන ලොකුම ආර්ථිකය බවට පත් වෙනවා කියලා. එතකොට ගොඩක් අය විශ්වාස කරනවා ලෝකෙ තියෙන අනිත් රටවල් US ඩොලර් එක වෙනුවට චයිනීස් යුවන් එක පාවිච්චි කරයි කියලා.